හෙලෝ ළමයි. ඔන්න මං අද ගෙනාවා මගේ ෆස්ට් ෆ්ලයිට් vlog එක. මං හිතනවා ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් අපි vlog එක බලමු එහෙනම්. ඉතින් මගේ ෆස්ට් ටයිම් නිසා මම ගොඩක් එක්සයිටිං වෙලා හිටියේ. ඒ වගේම මම ගොඩක් බයෙන් හිටියේ. ඉතින් මුලින්ම මම ලගේජස් දීලා චෙකින් වෙලා උඩට ආවා. ඉතින් ඩියුටි ෆ්‍රී එක ළඟට ගිහිල්ලා ඩියුටි ෆ්‍රී එකේ චුටක් වෙලා ඇවිද්දා. ඩියුටි ෆ්‍රී එකෙන් නම් මොකොත් ගත්තේ නැහැ. මොකද දැනටම අපේ බෑග්ස් වල ගෙනියන්න පුළුවන් උපරිම දේවල් දාගෙන ඉවර නිසා. ඩියුටි ෆ්‍රී එක ඇතුලේ පර්ෆියුම්ස්, ලිකර්ස්, තව චොකලට්ස්, මේකප් අයිටම්ස් ගොඩාක් දේවල් තිබ්බා. මම ඔක්කොම වීඩියෝ කරන්න ගියේ නැහැ. මම ටිකක් දේවල් වීඩියෝ කරගත්තා. අද වෙනද වගේ දවසක් නෙවෙයිනේ. ඉතින් මම ගොඩාක් එක්සයිටිං වෙලා හිටියේ අද නම්. ඉතින් මගේ ෆ්ලයිට් එක තියෙන්නේ උදේ 10ට. ඉතින් 7 වෙද්දි අපි ඇතුළට ආවා. චෙකින් වුණා. ඉතින් අපිව බෝඩ් කරනකම් අපි මේ විදිහට ඉඳගෙන හිටියා. ඉතින් පැය එකහමාරක් වගේ අපි ඉඳගෙන හිටියා. hina වෙලා හිටියට ලංකාව දාලා යද්දී නිකන් අමුතු දුකක් දැනෙනවා හිතට. ඒත් මම යන්නේ මගේ ෆියුචර් එක ලස්සන කරගන්න නිසා මම ඒ ගැන දුක පැත්තකින් තියලා මගේ ගමන යන්න පිටත් වුණා. මට පැය 12ක වගේ ගමනක් තියෙනවා. ෆ්ලයිට්ස් දෙකක ට්‍රාන්සිට් එකක් තියෙනවා. මන් දන්නේ නැහැ ගමන කොයි වගේ වෙයිද, ෆ්ලයිට් එක්ස්පීරියන්ස් එක මට කොයි වගේ දැනෙයිද කියලා. ඉතින් අපි ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මගේ සීට් එක මං හොයාගෙන එතනින් වාඩි වුණා. ඉතින් මුලින්ම මම මොනවාද තියෙන මූවීස් කියලා බැලුවා. මට ෆිල්ම් එකක් බලන්න ආස හිතුණා. පොළවෙන් ඈත් වෙලා උඩට යද්දී බයක් වගේම ලොකු බලාපොරොත්තුවක් හිතට දැනුණා. පවුලේ අයගෙන් ඈත් වෙලා යන දුක පැත්තකින් දැනෙද්දී ලස්සන රටක මං ආදරය කරන කෙනා එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියන එක දැනෙනකොට මට හරිම සතුටක් තමයි ආවේ මේ වෙලාවේදී. ඊට පස්සේ ටික වෙලාවකින් ලන්ච් මෙනු එක අපිට හම්බුණා. මම තෝරගත්තේ ශ්‍රී ලංකන් ටයිප් චිකන් මසාලා එක. ඉතින් ලස්සන view එක දිහා බලාගෙන මම ලන්ච් එක ගත්තා. ඩුබායි වලට ලං වුණා විතරයි ක්ලයිමට් එක චේන්ජ් වුණා. මෙන්න මේ විදිහට තමයි අහස තිබුණේ. ඉතින් මම ඩුබායි වල ලෑන්ඩ් කරන්න කලින් ගත්ත වීඩියෝස් ටිකක් තමයි මේ ඔයාලට දකින්න තියෙන්නේ.
එයාපෝට් එක ගොඩක් ලොකුයි, ඒ වගේම ලස්සනයි. ඉතින් මට වීඩියෝස් ගන්න බැරි වුණා ඒකේ. මොකද කියනවා නම් මගේ ඊළඟ ෆ්ලයිට් එක තියෙන්නේ මේ ෆ්ලයිට් එකෙන් බැහැලා විනාඩි 40කින් වගේ. ඉතින් අපි ගේට් එක හොයාගෙන ගොඩාක් දුර ඇවිදගෙන ගියා. ඒක නිසා වීඩියෝස් ගන්න බැරි වුණා. සෑහෙන දුරක් ඇවිදලා අපි අපේ ෆ්ලයිට් එක හොයාගත්තා. දැන් අපි ඩුබායි ඉඳන් රෝම් වලට තමයි යන්නේ. ඉතින් මේ ෆ්ලයිට් එකෙත් මට තියෙන වින්ඩෝ ෂීට් එකක්. කලින් එක වින්ඩෝ එකයිනේ තිබ්බේ. මේ ෆ්ලයිට් එකේ මට වින්ඩෝස් දෙකක්ම සෙට් වෙලා. ඉතින් මං හැපි එකේ එතෙන්ට වෙලා හිටියා. ඉතින් ෆ්ලයිට් එකට නැග්ග ගම මම බැලුවේ මොනවද තියෙන ෆිල්ම්ස් කියලා. ඉතින් ඔය ස්ක්‍රීන් එකේ තියෙන ෆිල්ම් එක තමයි අපි තෝරගත්තේ. අපි දෙන්නම හිතුවා අපි දෙන්නම මේ ෆිල්ම් එක බලමු කියලා. ඉතින් පැය 8ක් තියෙනවා අපිට රෝම් වලට යන්න. ඊට පස්සේ පැය 2ක් වගේ ගියාම අපිට ආයෙත් මේල් සම්බුණා. ඉතින් අපි අපේ කැම එක කන ගමන් ෆිල්ම් එක බලුවා. ඉතින් මගේ ෆස්ට් ටයිම් නිසා මට ගොඩක් අමාරු වෙයි, බය හිතෙයි කියලා මං හිතාගෙන ආවේ. ඉතින් මං එක්ක මගේ හයියට කෙනෙක් ළඟ ඉන්න හින්දා මම කිසිම බයක් නැතුව මේ ගමන මෙච්චර දුරක් ඇවිල්ලා. ඉතින් කලින් බලපු ෆිල්ම් එක බලලා ඉවර වෙලා අපි අලුත් ෆිල්ම් එකක් දාගත්තා. දැන් නම් ගොඩක් හවස් වෙලා. ඉතින් මේ තියෙන්නේ ඊවිනිං ස්කයි එක. ඉතින් රෑ 8 විතර වෙනවා අපි රෝම් වලට යද්දී. ඉතින් ඉතාලිය මේ විදිහට තමයි දැක්කේ මං. කරවල වැටිලා හින්දා එච්චරම පේනුනේ නැහැ. ඒ වුණාට හරිම ලස්සනයි කියලා හිතුණා. ඉතින් මේ තියෙන්නේ රෝම් එයාපෝට් එක. ඉතින් අපි එයාපෝට් එකෙන් බැහැලා අපේ ලගේජස් කලෙක්ට් කරගන්න ගියා. මේ තියෙන්නේ ඊළඟ දවස. ඉතින් මේ මගේ ඉතාලි ලයිෆ් එකේ ස්ටාර්ට් එක. ඉතින් මගේ අත්දැකීම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒවත් එක්ක මාත් එක්ක එකතු වෙලා ඉන්න කැමති නම් ඔයාලා මගේ channel එක subscribe කරලා bell button එකත් click කරලා තියාගන්න. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්. ඉතින් ඉතාලියේ තියෙන අලුත් කෑම බීම, ලස්සන තැන්, මගේ අලුත් අත්දැකීම් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා.